හායි යාළුවනේ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අපිත් ඉතින් සුපුරුදු විදිහට ජීවත් වෙනවා. අද මට හිතුණා අපේ ගමේ ලස්සන චුට්ටක් ඔයාලට පෙන්වන්න. මේ තියෙන්නේ අපේ ගමේ කුඹුරු යායේ පුංචි කොටසක් විතරයි. මම මේ කියන්න යන දේ නම් කුඹුරු වැඩ කරන කට්ටිය දන්නවා. කුඹුරු යායක වැඩ කරද්දී එකම දවසේ කුඹුරු වැඩ පටන් ගන්නෙ නෑ. ඉතින් සමහරු ඉස්සෙල්ලාම දවසේ පටන් ගන්නවා, සමහරු සතියක් පහුවෙලා පටන් ගන්නවා. කොහොම තමයි කුඹුරු වැඩ ඉවර වෙන්නේ. කුඹුරු පහෙද්දී අපිට මේ වෙනස හොඳට බලා ගන්න පුළුවන්. සමහර තැන්වල ගොයම් පැහිලා, සමහර තැන්වල ඊම්බන්ඩි, තව සමහර තැන්වල මහබන්ඩි, සමහර තැන්වල කරල් කිරට නැමෙනවා. ඉතින් මේ කුඹුරු ආයකට ආවොත් එහෙම ඔයාලත් මේවා බලන්න අමතක කරන්න එහෙම එපා. ඉර බහගෙන යන හැන්දෑවේ තමයි අපි කුඹුරට ආවේ. ඉර බහගෙන යද්දි වෙල්ලාය හරිම ලස්සනයි. හිතට හරිම නිදහසක් දැනෙනවා ටිකක් වෙලා ඇවිල්ලා මේ වගේ තැනක හිටියම. මම මේ වීඩියෝ එකට මියුසික් ඇඩ් කරේ නෑ. ඔයාලට මේ පසුබිමින් ඇහෙන්නේ ඇත්තටම අපි කුඹුරු යායට ගියාම අපිට ඇහෙන සද්ද. වැහැය කෑ ගහනවා, මොළරු කෑ ගහනවා, කිරල්ලු කෑ ගහනවා. ඒක ඉතින් නිදහසේ ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්න පුළුවන් භාවනාවක් වගේ. ඔයාලත් නාගරික පරිසරයක නම් ඉන්නේ. මේ වගේ කුඹුරු යායක ඇවිදින්න අවස්ථාවක් හම්බුනොත් අතහැර ගන්න නම් එපා. ඒක අපේ ජීවිතේට ලොකු අත්දැකීමක් වෙයි. මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.